මම දැක්කා ළමෙක් රිවිෂන් ළමෙක් මැසේජ් එකක් දාලා තිබ්බා එයා යන පන්ති වල වැඩ වැඩි කියලා මම පන්තිය අහලා යන පන්තියක් කියන්නේ කියලා මම මොකොත් උත්තරයක් දෙන්න ගියේ නෑ සමහරට ඒ පන්තියේ සර්මත් දන්නෙත් නෑ මට එවලා තිබ්බේ මැසේජ් එක මම මොකද කියන්නේ බලන්න ඒ ළමයා මගෙන් අහලා තිබ්බා සර් මම යන පන්තියේ වැඩ වැඩි ඉච්චර වැඩ කරන්නේ නැතුව සාමාන්‍යයෙන් ෆස්ට් ෂයි එකේ 100 එකක් ලකුණු 50ක් 60ක් ගත්ත ළමයෙකුට 50ක් 55ක් තියෙන ළමයෙකුට සෙකන්ඩ් ෂයි කරන්න පන්තියක් කියන්න කියලා. ඒ කියන්නේ එයා යන පන්තියේ A to Z උගන්වනවා කියලා මම ගාව තියෙන මැසේජ් එක. හරි. සුළු දේවල් පව නැවත කියලා දෙනවා කියලා. ඉතින් දන්නේ නැහැ. මම අර එදා තර්කෙට කිව්වේ ගොඩක් ගුරුවරු රිවිෂන් කරන ඕනම රිවිෂන් පන්තියක් ගොඩක් ගුරුවරු හරවා ගන්නවා මොන පන්තියක් බවටද? තියරි පන්තියක් බවට. දැන් අවුරුදු 10කට කලින් ගුරුවරු රිවිෂන් කරන්න බයයි. ඇයි ළමයි ප්‍රශ්න අහනවා. මට අත්දැකීම් තියෙනවා. දැන් අවුරුදු 10කට 12කට කලින් ළමයි අත උසලා ප්‍රශ්න අහනවා. නැගිටලා ප්‍රශ්න අහනවා. ඈ ඒ වගේ ළමයි දැන් හිටියනම් මේ පන්ති වලින් 70%ක් නෑ දැන්. දැන් පන්ති නෑ. ඇයි ගුරුවරු බයයිනේ. උත්තර දෙන්න බැරි වෙනවා. ඉතින් එහෙම දෙයක් දැන් නෑ. දැන් ළමයි මොකද මොනවා උගන්වුවත් බිම් බලාගෙන ඉන්නවා. තේරෙන්නේ නෑ. හේතුව තාර්කික නෑ. සෙකන්ඩ් ෂයි ළමයින්ට උගන්වන්න රිවිෂන් පන්තියක් කරන්න ශාල දැනුමක් තියෙන්න ඕන ගුරුවරයෙකුට. ඇයි ළමයි ඇවිල්ලා අහන ඒවාට උත්තර දෙන්න. ඒ හින්දාම තමයි ගුරුවරු මොකද කරන්නේ? සියලුම රිවිෂන් පන්ති දැන් හරවගෙන ඉන්නව නැවත වතාවක් මොන පන්ති බවටද? තියරි පන්ති බවට. ආයෙත් ගිහිල්ලා ළමෙක් නතර වෙන්නේ ආයෙත් ලකුණු 60 65ක මට්ටම. ඉතින් ඒ හින්දා ටිකක් විශේෂයෙන්ම රිවිෂන් ළමයි දන්න ළමයි මේවා දන්නවා. රිවිෂන් පන්තියක ඔල බැලුවොත් 80%ක් ඉන්නේ ෆස්ට් ෂයි ළමයි. මේ සැරේ නම් මම